දිනපතා දේවවචනය 2026 මාර්තු 19 දින චතාරික සමය 4 වන සතිය සා ජුසේ මුනි මංගලෝත්සවය සුවිශේෂය මතෙව් 1:16යි 18 සිට 21යි 24 යාකොබ්ට දාව මරියතුමීගේ පුරුෂයා වූ ජෝසෙෆ්ද උපන්නෝය මරියතුමීගෙන් ක්‍රිස්තුස් නම් වූ ජේසුස් වහන්සේ උපන්සේක ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූයේ මෙසේය. උන්වහන්සේගේ මෑණියන් වූ මරියතුමී ජෝසෙෆ් හා විවාහ ගිවිසගෙන සිටියදී ඔවුන් එක් වන්න පෙර ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී. ඇගේ ස්වාමි පුරුෂයා වන ජෝසෙෆ් සත්පුරුෂයෙකු වූ බැවින් ඇය ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතාගත්තේය. එහෙත් ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටියදී සමිදානන් වහන්සේගේ දූතෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී දාවිද්ගේ පුත් ජෝසෙෆ් ඔබේ බිරිඳ වන මරියා පාවා ගන්නට බිය නොවන්න මන්ද ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ පුතෙකු බිහි කරන්නීය උන්වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතුය මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමානෝය යයි කීය ජෝසෙෆ් නින්දෙන් අවදි වූ විට සමිදානන් වහන්සේගේ දූතයා ඔහුට අණකල ලෙස සිය බිරිඳ කැන්දාගෙන ගියේය. මෙනෙහි කිරීම ජීවිතයේ අවිනිශ්චිත අවස්ථාවලදී බිය නොවී දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම කෙරෙහි විශ්වාසය තැබීම